පුංචි දුවල පුතාලා හැමෝටම ආයුබෝවන්. ඉතින් පුතේ අද මම ඔයාලට අරගෙන ආවේ ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 30ක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් ඔයාලගෙන් ශිෂ්‍යත්ව විභාගයේදී අහනවා. ඒ තමයි 3, 4, 5 පරිසරය ආශ්‍රයෙන් පරිසරයේ තේමා 16 ආශ්‍රයෙන් අසන ප්‍රශ්න 30. ඉතින් මෙන්න මේ ප්‍රශ්න ටිකත් ශිෂ්‍යත්ව විභාගයකට ආපු ප්‍රශ්න ටිකක්. ඉතින් මේවා වලට හරි උත්තර තෝරගන්නේ කොහොමද කියන එක තමයි අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලත් එක්ක. අපි යමුකෝ අපේ පළවෙනි ප්‍රශ්නෙට. කඳු බෑවුමක පිහිටි ගසක් සුළඟට මුල් ඉදිරී වැටී තිබිනි. ඒ සඳහා වඩාත්ම හේතු විය හැකි කරුණ කුමක්ද කියලා අහනවා. පුතේ කඳු බෑවුමක ගස් තියෙනවා නම් අපේ මෙන්න මේ පොළව කාදනය වෙන එක අඩු වෙනවයි කියලා අපි 3 ශ්‍රේණිය 4 වෙනි ශ්‍රේණිය වගේම 5 ශ්‍රේණියේදීත් ඉගෙනගෙන තියෙන කාරණයක්. ඉතින් මෙන්න මේ කඳු බෑවුම් වල ගස් සිටුවලා අපි මෙන්න මේ කාංශු කාදනය අවම කරගන්න උපක්‍රම යොදනවා කියලා ඔන්න ඔයාලා දැනගෙන ඉන්නවා. ඒ වගේම ගල් වැටි දැමීම වාගේ දේවල් වලුත් මෙන්න මේ පාංශු කාදනය කියන එක නවතිනවා. ඉතින් පුතේ මෙන්න මේ කඳු බෑවුමක යම්කිසි ගස් තියෙනවනම් තනකොළ වැවිලා තියෙනවනම් මේ පාංශු කාදනය අඩු වෙනවා කියලා අපි පරීක්ෂණ කරලත් ඉගෙනගෙන තියෙනවා. ඉතින් දැන් අපි මෙන්න මේ දැනුම මතක් කරගෙන මේ ප්‍රශ්නය දිහාවට යමු. මේ බලන්නකෝ. ඔන්න පුතේ මේ ගස වැටීමට හේතු තමයි දක්වලා තියෙන්නේ ගස මල් වලින් බර වී තිබීම. නෑනේ පුතේ ගසක් මල් වලින් බර වුණායි කියලා ගස මුල් ඉදිරි බිමට වැටෙන්න හේතුවක් නැහැ. එම ස්ථානයේ පස සෝදාගෙන යාමට ලක් වී තිබීම. අන්න පුතේ අපේ උත්තරේ හරිම පැහැදිලි උත්තරයක් දීලා තියෙනවා. උත්තරේ දෙවෙනි එක. ඒ වගේම අපි තුන්වෙනි උත්තරේ දිහාවටත් යමු. මේ බලන්න තුන්වෙනි උත්තරේ මොකක්ද කියලා. ඔන්න අපේ තුන්වෙනි පිළිතුර දීලා තියෙනවා ගසේ කුරුල්ලන්ගේ කූඩු තිබීම. ඉතින් පුතේ ගස මල් වලින් බර වුණා කියලාවත් ගසේ කුරුල්ලන්ගේ කූඩු තිබ්බා කියලාවත් ගස සුළඟට මුල් වලින් ඉදිරිලා වැටෙන්නේ නැහැ. ඉතින් මේ මුල් මෙන්න මේ මුල් වසාගෙන ඉන්න පස් තට්ටුව හේදිලා ගියාම මුල් වල සවි ශක්තිය අඩු වෙලා ඔන්න ගස සුළඟට පෙරලෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි වෙන්න පුළුවන් කාරණේ. ඒ හින්දා අපේ පිළිතුර අපි තෝරගන්නවා දෙක විදිහට. ඉතින් මෙන්න මේ වගේ කරුණු විමර්ශනාත්මකව හිතලා බලලා උත්තර තෝරාගත්තොත් ඔයාලට මේ පරිසරයේ ප්‍රශ්න 30න් 30ම ලකුණු ගන්න පුළුවන්. ඉතින් ඒ ගන්න විදිය තමයි මෙන්න මේ ප්‍රශ්න සාකච්ඡා කිරීමෙන් අපි ඉගෙන ගන්නෙ. ඔන්න පුතේ ඊළඟ ප්‍රශ්නය අපෙන් අහලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් පෝෂක පදාර්ථය අවශ්‍ය ප්‍රමාණයට නොලැබෙන විට ඇතිවන තත්ත්වය කුමක්ද කියලා. කාබෝහයිඩ්‍රේට් පුතේ අපේ ආහාර දාමේ අපිට පෝෂක පදාර්ථ කිහිපයක් විශේෂයෙන් අපේ ශරීරයට අවශ්‍ය වෙනවා. ඒවා තමයි පුතේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ඒ වගේම මේදය, ඒ වගේම khනිජ ලවණ, ඒ වගේම විටමින් වර්ග. ඉතින් මෙන්න මේ දේවල් අපේ ආහාර පිඟානේ නැත්තම් පෝෂණ පිඟානේ අනිවාර්යයෙන්ම තිබිය යුතුයි අපේ ආහාර වේල ගද්දී. එතකොට තමයි අපිට සමබල ආහාර වේලක් ගැනීමේ හැකියාව ලම්බ වෙන්නේ. පුතේ කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ අපේ ශරීරයට ශක්තිය ලබා දෙන ශක්ති ජනක පෝෂක පදාර්ථය. ඒ වගේම වර්ධක පෝෂකයේ විදිහට අපි ගන්නෙ පුතේ ප්‍රෝටීන්. ඉතින් මේ කාබෝහයිඩ්‍රේට් ශරීරයට අඩු වුණාම මොකද වෙන්නේ කියලා අපෙන් අහනවා. මේ පළවෙනි උත්තරේ දීලා තියෙනවා කුසගිනි නොදැනීම. කුසගිනි නොදැනීම පුතේ ඇති වෙන්න පුළුවන් හේතු කාරණා ගණනාවක් තියෙනවා. එකක් තමයි ප්‍රධානම ප්‍රබලම හේතු කාරණය යම්කිසි විටමින් වර්ග වල මේ khනිජ ලවණ වල ඌනතා. ඒ වගේම දෙවෙනි උත්තරේ අපිට දීලා තියෙනවා ශරීරයේ බර අඩුවීම. පුතේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් වගේ ආහාර අපේ ශරීරයට අඩු වුණොත් මොකද වෙන්නේ? අපේ ශරීරයේ ක්‍රමයෙන් ක්ෂය වෙන්න ගන්නවා, කෙට්ටු වෙන්න ගන්නවා. ඉතින් මේ ප්‍රශ්නෙට පිළිතුර තමයි දෙවෙනි පිළිතුර. අපිට ශරීරයේ බර අඩුවීම තමයි කාබෝහයිඩ්‍රේට් අඩු වුණාම විශේෂයෙන් වෙන්නේ. ඒ වගේම ශරීර ශක්තිය හිණවීමත් මේ හරහා සිද්ධ වෙනවා. ඉතින් අපි තුන්වෙනි උත්තරයටත් යමුකෝ. මේ බලන්නකෝ තුන්වෙනි උත්තරේ මොකක්ද කියලා. ඔන්න පුතේ තුන්වෙනි උත්තරේ අපිට දීලා තියෙනවා මුඛය ආශ්‍රිත රෝග ඇතිවීම. නෑ පුතේ අපි ඉගෙනගෙන තියෙනවා මුඛය ආශ්‍රිත රෝග ඇති වෙන්නේ මේ විටමින් C වගේ විටමින් වර්ග අපේ ශරීරයට අඩු වුණාමයි කියලා. ඉතින් එහෙනම් මේකටත් පැහැදිලි උත්තරයක් අපිට ලබා ගන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට් වුණොත් අපේ ශරීරයේ බර අඩුවීමේ තත්වයට මුහුණ දෙනවා කියලා අපි දන්න නිසා. ඉතින් මේවා මතක තියාගන්න කෙටි ක්‍රම තියෙනවා.
අපගේ YouTube චැනලය හරහා අප ඔබට සමීප කරනවා. ඉතින් මේ YouTube නාලිකාව හා රැඳිලා ඉන්න කියලා මා ඔබ සැමට ආරාධනා කරනවා. ඔන්න පුතේ මීළඟ ප්‍රශ්නය අපින් අහලා තියෙන්නේ. අපි පාවිච්චි කරන දේවල් නැත්නම් අපි පරිහරණය කරන දේවල් පිළිබඳව ප්‍රශ්නයක්, සරල ප්‍රශ්නයක් අහලා තියෙනවා මෙහෙම. තුවාය පෞද්ගලික පරිහරණය කළ යුතු දෙයක් වන්නේ ඇයි කියලා. ඉතින් මෙන්න පළවෙනි උත්තරේ කියනවා නිවසේ අන් අය දෙසේ කරන නිසා. ඒක පුතේ උත්තරේ අපිට සාර්ථක උත්තරයක් කියලා හිතෙනවා. හැබැයි අපි පල්ලහැට කියවගෙන ගියම් ඊට වඩා සාර්ථක උත්තර තියෙනවද කියලා බලන්න. අලංකාරය තබා ගැනීම සඳහා නෑ පුතේ. තුන්වෙනි එක ලෙඩ රෝග ආරක්ෂා වීම සඳහාය. මෙන්න පුතේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම තමයි අපේ පරමාර්ථය මේ පෞද්ගලිකව දේවල් පරිහරණය කිරීමෙන්. මොකද අපිට විස බීජ ඊට පස්සේ යම්කිසි වෛරස වර්ග බැක්ටීරියා වර්ග ආසාදනය වීමෙන් වළකිනවා මෙන්න මේ පෞද්ගලිකව පරිහරණය කරන දේවල් පරිහරණය තුළින්. එහෙම නැත්නම් අපේ ලෙඩ රෝග බෝවීම වර්ධනය වෙනවා. එහෙනම් පුතේ මෙන්න මේවා අපි එක උත්තරයක් කියූ පමණින් උත්තර වලට යන්නේ නැතුව උත්තර තුනම කියවලා බලලා වඩා සාධාරණ පිළිතුරු තෝරා ගැනීමට අපි කටයුතු කිරීම තමයි අපේ ශිෂ්‍යත්ව විභාගය ජය ගන්න එකම මාර්ගය වෙන්නේ. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ පිළිතුර 3 ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න තමයි අපි තුවාය කියන වගේ දේවල් පෞද්ගලිකව පරිහරණය කරන්නේ. ඉතින් පුතේ මීළඟ ප්‍රශ්නය අපෙන් අහනවා මොනරවිල කැප්පෙටිපොළ දිසාව යන චරිතය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ ඇයි කියලා. ඉතින් අපි කවුරුත් දන්නවා මොනරවිල කැප්පෙටිපොළ කියලා කියන්නේ අපේ විදේශ ආක්‍රමණ වලින් අපේ රට බේරගන්න මහඟු සේවාවක් කළ අපේ ජාතික වීරවරයෙක්. ඉතින් අපිට මේ පැහැදිලි උත්තරයක් මේකේ තියෙනවා. විදේශීය ආක්‍රමණිකයන්ගෙන් රට බේරා ගැනීමට කටයුතු කළ බැවින් තමයි මෙතුමා වැදගත් වෙන්නේ. අනෙක් උත්තර ඒ හා සම්බන්ධ උත්තර නෙමෙයි. විශිෂ්ට ගණයේ ආගමික පොත්පත් රචනා කළ බැවිනි. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කළ බැවිනි. ඉතින් මේ දෙකට වඩා සාර්ථක සාධාරණ පිළිතුර තමයි පළවෙනි පිළිතුර මොනරවිල කැප්පෙටිපොළ දිසාවේ අපේ ජාතික වීරයෙක් අපේ රට විදේශ ආක්‍රමණ වලින් බේරා ගන්න තමන්ගේ දිවි පරදුවට තියලා සටන් කරපු නායකයෙක් විදිහට අපිට මතක තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නට උත්තරේ පළවෙනි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන්. ඔන්න පුතේ ඊළඟ ප්‍රශ්නෙට අපි යමු වුණොත් අපේ ප්‍රශ්නේ මෙන්න මෙහෙම දැක්වෙනවා. පස සාරවත් කර ගැනීම සඳහා කළ යුතු ක්‍රියාවක් කුමක්ද කියලා අහනවා. ආහාර වර්ග තැඹූ උණු වතුර පසට දැමීම. පුතේ උණු වතුර පසට දාහම මොකද වෙන්නේ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. පුතේ උණු වතුර පසට දාහම මොකද වෙන්නේ? මේ පාංශු ජීවීන් මිය යනවා. එහෙනම් මේ පාංශු ජීවීන් මිය යාම පස බුරුල් කරන ගැඩවිල්ලු වගේ පාංශු ජීවීන් විනාශ වුණොත් මේ පස සාරවත් වෙන්නේ නැහැ. පස මොකද වෙන්නේ? මුඩු වෙනවයි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. නැත්තම් පෝෂණ ගුණය හීන වෙලා යනවයි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මේ පිළිතුර මේ ප්‍රශ්නය සඳහා ගැලපෙන පිළිතුරක් නෙමෙයි. අපි දෙවෙනි පිළිතුර දිහාවට යමු වුණොත් දි รา පත් වන කුණු රොඩු පසට එකතු කිරීම. අන්න පුතේ පසට අපි හැකතාවක් එකතු කරන්න ඕනේ කාබනික ද්‍රව්‍ය. එහෙනම් කාබනික පොහොර මේ දි รา පත් වන කුණු රොඩු වල කාබනික ද්‍රව්‍ය ගොඩාක් තියෙනවා. ඉතින් ඒ හින්දා පස සාරවත් වෙනවා මේවා එකතු කරාම කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නය තුන්වෙනි පිළිතුර දිහාවට යමු වුණොත් කෘමිනාශක බෝතල් පසට එකතු කිරීම කියන උත්තරය දාලා තියෙනවා. මේන් පරිසර දූෂණය වෙනවයි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් දෙවෙනි උත්තරේ පිළිතුර විදිහට අපිට ලබා ගැනීමේ හැකියාව හම්බ වෙනවා. පුතේ අපි අපේ ඊළඟ ප්‍රශ්නයට යමු වුණොත් අපිරිසිදු ජලය පානය කිරීමෙන් වැළඳිය හැකි රෝගය කුමක්ද කියලා අහනවා. පුතේ අපිරිසිදු ජලය පානය කෙරුවහම අපි දන්නවා අපිට පාචනය කොලරාව ඒ වගේම උණ සන්නිපාතය වගේ ලෙඩ රෝග බෝවෙන ලෙඩ රෝග ඒ සෙම්ප්‍රතිශ්‍යාව වැනි ලෙඩ රෝග අපිට බෝ වෙන්න පටන් ගන්නවයි කියලා අපි ඔන්න ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම මේ ලෙඩ රෝග බෝවන විවිධාකාර ස්වරූප අපි දන්නවා. මදුරුවන්ගෙන් ලෙඩ රෝග බෝ වෙන්න පුළුවන්. ඒ වගේම පරම්පරාවෙන් ලෙඩ රෝග එන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආශ්‍රිත ප්‍රශ්නයක් තමයි මේක. අපිරිසුදු ජලය පානය කිරීමෙන් වැළඳිය හැකි රෝගී තත්ත්වය කුමක්ද කියලා අහලා තියෙනවා. එහෙනම් බරවා කියලා පළවෙනි පිළිතුර දීලා තියෙනවා. පුතේ බරවා කියන පළවෙනි උත්තරේ වැරදි. මොකද බරවා අපට බෝ වෙන්නේ මදුරුවෙකින්ද. ඒ වගේම පුතේ දියවැඩියාව කියන දෙවෙනි උත්තරේ දීලා තියෙනවා. පුතේ දියවැඩියාව වාගේ රෝග අපිට බෝ වෙන්නේ වැරදි ආහාර පුරුදු හින්දා. ඒ වගේම තුන්වෙනි පිළිතුර තමයි අපේ පිළිතුර උණ සන්නිපාතය. ඉතින් උණ සන්නිපාතය වලට හැදෙන්නේ මෙන්න මේ අපිරිසිදු ජලය පානය කරුවහම තමයි
මොකද මේක බෝ වෙන රෝගයක්. අපෙන් ඊළඟ ප්‍රශ්නය අහනවා පුතේ විටමින් C බහුලව අඩංගු ආහාර වර්ගය වන්නේ කියලා. පුතේ අපි දන්නවා මේ නෙල්ලි, ඒ වගේම peer, ඒ වගේම කජු පුහුලන්, දොඩම් වර්ගවල මොනවද තියෙන්නේ? පුතේ විටමින් C කියලා. එහෙනම් මෙන්න පළවෙනි උත්තරේ දීලා තියෙනවා peer. එහෙනම් peer වල විටමින් C තියෙනවා. රටකජු කියන එකේ පුතේ ගත්තාම මේද වර්ග තියෙනවා, ප්‍රෝටීන් වර්ග තියෙනවා, කාබෝහයිඩ්‍රේට් වර්ග තියෙනවා. සෝයා බෝංචි වල එහෙනම් මොනවද තියෙන්නේ පුතේ? මෙන්න අපිට එනවා කාබෝහයිඩ්‍රේට් කියලා. එහෙනම් අපේ උත්තරේ මොනවද පුතා? දොඩම් වල නැත්තම් peer වල ඒ වගේම කජු පුහුලන් වල තියෙන විටමින් C. ඒ හින්දා අපේ උත්තරේ peer කියන උත්තරේ අපිට තෝරා ගන්නට සිද්ධ වෙනවා. ඔන්න පුතේ අපි යනවා අපේ අවසාන ප්‍රශ්නය දිහාවට. කොළ කැඳ සකස් කිරීමේදී සුදුසු කොළ වර්ගයක් සහ පොල් වලට අමතරව අවශ්‍ය වන්නේ මොනවද කියලා අපෙන් අහනවා. කොළ කැඳ කියලා කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය ඛනිජ ලවණ විටමින් වර්ග විශාල ප්‍රමාණයක් ලබා දෙන ස්වභාවික ආහාරයක්, ස්වභාවික පාන වර්ගයක්. ඉතින් මේ කොළ කැඳ හදන්න විවිධ කොළ වර්ග වලට හා පොල් වලට අමතරව අපි ගන්නවා පුතේ සහල් වර්ගයක්. මස් ගන්නෙ නෑ කොළ කඳ හදන්න. ඒ වගේම පළතුරු වර්ග ගන්නෙ නෑ. එහෙනම් මේකට පැහැදිලි උත්තරේ මොකද්ද පුතා? සහල් කියලා අපිට පිළිතුර තෝරා ගැනීමේ හැකියාව හම්බ වෙනවා. ඉතින් චූටි දුවේ පුතේ අපිට මෙන්න මේ වගේ පරිසර ප්‍රශ්න අපි ඉගෙනගත්ත දැනුම ආශ්‍රයෙන් විමර්ශනය කරලා පිළිතුරු හොයාගත්තොත් අපේ මේ පරිසර ප්‍රශ්න 30න් ලකුණු 30ම ඔයාලට ගැනීමේ හැකියාව හම්බ වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ අපේ channel එකෙන් නිරන්තරයෙන් අපි ගේනවා. විශේෂයෙන්ම මෙන්න මේ ශිෂ්‍යත්ව විභාගයේදී ආපු ගණිත ගැටලු අපි පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා අපේ channel එක හරහා. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න මේ වගේ වීඩියෝ මග නොහැර බලන්නට. ඔබ සැමට ආයුබෝවන්.